අපි බලමු ඊළඟ ප්‍රශ්නේ එක්තරා වස්තුවක චලිතය විස්තර කරන විස්ථාපන කාල ප්‍රස්තාරයක් පහක් දැක්වේ. මොන විස්ථාපන කාල ප්‍රස්තාරයක් දීලා තිනවා. එක් එක් අවස්ථාවේදී වස්තුවේ චලිතය පහදන්න. එතකොට ඕගොල්ලෝ මේක පහදන්න ඕනේ ප්‍රවේගය සම්බන්ධ කරගෙන. අපි මේකේ ප්‍රවේග කාල ප්‍රස්තාරය අඳොත් එහෙම ඒකට VT ඔයගොල්ලන්ට ප්‍රවේග කාල ප්‍රස්තාරණය කිව්වොත් අනිවාර්යයෙන්ම ඒකක දාන්න ප්‍රවේගය ms ශ්‍රේණියක කාලය දක්වලා. හරි. ඒතකොට පළවෙනි කොටස ගත්තොත් එහෙම විස්ථාපන කාල ප්‍රස්තාරය බලන්න විස්ථාපනයේ බිඳුවේ මොකක් හරි ඉර මොකක් හරි රේඛීය ගමනක් යනවා. මීටර බිඳුවයි මෙතන. හරි. ඊට පස්සේ මොකද මේ පුද්ගලයා කරන්නේ බිඳුවේ ඉඳන් ඒකාකාරීව විස්ථාපනය වැඩි කර ගන්න. ඒකාකාරී විස්ථාපනය වැඩි කර ගන්නවා කීයටද? මීටර 5 ස්ථානයට ගිහිල්ලාම. හරි. මීටර 5 ස්ථානයට ගිහිල්ලා. හරි තත්පර 10ක් මීටර 5 ස්ථානයට වෙනකන් ගිහලා ඒකාකාරීව වැඩි වෙන විස්ථාපනය ඒකාකාරීව වැඩි වෙනවා කියන්නේ ඒකාකාර ප්‍රවේගයකින් තමයි මෙයා ගිහිලා තියෙන්නේ. හරි එතකොට පළවෙනි AB කොටස අපිට ලියන්න පුළුවන් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා කියලා. හරි එතකොට CD කොටස ගත්තොත් එහෙම ඒත් මොකද්ද ඒකාකාර ප්‍රවේගයෙන්ම තමයි මෙයා යන්නේ. හරි අපි BC කොටස බලමු. දැන් BC කොටසේදී තත්පර 10 ඉඳන් 40 වෙනකම් මීටර 5ෙම ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ තත්පර 10 ඉඳන් 40 වෙනකම් හෙල්ලිලා නැහැ. එකම තැන ඉඳලා තියෙන්නේ. හරි එතකොට මේක මොකද්ද නිශ්චලතාවය. මේක නිශ්චලතාවය. හරි ඊට පස්සේ ආයෙ මොකද වෙලා තියෙන්නේ? මීටර 5 ඉඳන් මීටර බිඳුවට ඇවිල්ලා මේ විස්ථාපන අක්ෂය බලන්න බිඳුවට ඇවිල්ලා තින්නේ. බිඳුවට ඇවිල්ලා තත්පර 10ක කාලයක් ඇතුළත නෑ. ඒ කියන්නේ මේ මීටර 5ට ගියගෙන ආයෙත් මොකද්ද? ආපස්සට හැරිලා ඇවිල්ලා. හරි ඒකත් මොකද්ද? ඒකාකාරීව තමයි මේ බෑවුම ඒකාකාරීනේ. තනිකර කෙලින් ඉරක් තියෙන්නේ. හරි එතකොට මේකෙදිත් අපිට මොකද්ද? ඒකාකාර ප්‍රවේගයම තමයි. right AB චලන ස්වභාවය CD චලන ස්වභාවය දැක්විය හැකි ප්‍රධාන වෙනස්කම කුමක්ද? එතකොට මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නේ. හරි. විස්ථාපනය කියන්නේ දාර්ශනිකයක්. හරි. අපි ගත්තොත් එහෙම එක් එක් දිශාවකට සිදුවන අපි හිතමු මේ ස්ථානේ A මේ ස්ථානේ B කියලා. එතකොට A ඉඳන් B ට ගමන් කරනකොට එයාගේ දිශාව ධන කියලා ගත්තොත් එහෙම අනිත් පැත්තට යනකොට අපි ගන්න ඕනේ මොකද්ද? එයාගේ දිශාව ඍණ. එතකොට AB චලිත ස්වභාවය සහ CD චලිත ස්වභාවය දැකිය අතර ප්‍රධාන වෙනස්කම තමයි දිශාව වෙනස්. අයි අපි එහෙම කියන්නේ විස්ථාපනය කියන්නේ දායිශිකයක් අනිවාර්යයෙන්ම දිශාව සැලකිලිමත් විය යුතුයි. right ඊට පස්සේ අපෙන් අහනවා මුල් තත්පර 10 ඇතුළත වස්තුවේ ප්‍රවේගය. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් ප්‍රවේගය ගණනය කරන්නේ අපි මෙන්න මේ බෑවුම ගණනය කරන්න ඕනේ. කොහොමද බෑවුම ගණනය කරන්නේ? නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රවේගය සමානයි විස්ථාපනයේ පිදීම කාලය. හරි පළවෙනි තත්පර 10 ඇතුළත විස්ථාපනය කීයද? 5යි. ප්‍රවේගය සමානයි විස්ථාපනයේ පිදීම කාලය. විස්ථාපනය 5යි මීටර කාලය තත්පර 10යි. එතකොට අපි ගත්තොත් මෙතන භාගය කියන්නේ 0.5යි ms ඍණ එක තමයි උත්තරේ. හරි 0.5යි ms ඍණ එක. ඉහත වස්තුව ගමන් කළ මුළු දුර හා විස්ථාපනය වෙනම සඳහන් කරන්න. හරි මුළු දුරයි විස්ථාපනය. හරි එතකොට බලන්න දැන් ඒක මෙන්න මේ බිඳුවෙන් ගන්න පුළුවන්. right මුළු දුර ගත්තොත් එහෙම ඉස්සල්ලාම මේ පැත්තට යනකොට මීටර 5ක් ගිහිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ එකම තැන ඇඳලා තියෙනවා. ආයෙත් මේ පැත්තට එනකොට තවත් මීටර 5ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මුළු දුර වෙන්නේ 5යි 5යි මීටර 10යි. එතකොට දුර මීටර 10යි. හැබැයි විස්ථාපනය ගත්තොත් එහෙම විස්ථාපනයේ දායිශිකයක්. right විස්ථාපනය කියන්නේ මොකද්ද? මම කිසි චලතයක මුල් ස්ථානයත් මුල් අවස්ථාවත් අවසාන අවස්ථාවත් අතර තියෙන සරල රේඛීය කෙටිම දුර right අපේ මුල් ස්ථානයත් A එයා ඊට පස්සේ මුළු චලිතය බිඳුවෙන් මීටර බිඳුවෙන් පටන් ගන්න තියෙන්නේ මුළු චලිතය ඉවර කරලා ඇවිල්ලා B ට ගිහිල්ලා මෙන්න මේ මීටර 5 තැනට ගිහිල්ලා ආයෙත් ආපස්සට ඇවිල්ලා බිඳුවෙම නැවිදලා තියෙනවා. ඒකෝ බිඳුවෙන් තමයි පටන් ගන්න තියෙන්නේ බිඳුවෙන් තමයි නැවිදලා තියෙන්නේ. ඒකට එයාගේ විස්ථාපනයක් ඇත්තේ නැහැ. හරි මෙහෙම ගිහිල්ලා මුල් ස්ථානයත් ඒමයි බිඳුව දනමයි අවසාන ස්ථානය ඒමයි බිඳුව දනමයි. එතකොට මුල් ස්ථානයත් අවසාන ස්ථානයත් අතර සරල රේඛික කිරිමු දුරක් නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් දැන් පහද ABC අවස්ථාවලදී එක් එක් වස්තු වෙන සම්ප්‍රයුක්ත බලය ගණනය කරන්න. හරි මහ ලොකු දේවල් නෙමෙයි මේ පැත්තට 10යි මේ පැත්තට 5යි කියන්නේ නිව්ටන් 5ක සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා. හැබැයි දිශාව දක්වන්න අනිවාර්යයෙන්ම උඩින් බලය දාශිකයක්. හරි ඊට පස්සේ අපි මෙතන ගත්තොත් එහෙනම් වම් පැත්තට 10යි 5යි 15ක් තියෙනවා. ආයෙත් වම් පැත්තට මේ පැත්තෙන් 15ක් තියෙනවා. 15 ඔක්කොම තියෙන එකම දිශාවට. එහෙනම් ඔක්කොම නිව්ටන් 30ක් තියෙනවා. දිශාව අනිවාර්යෙන් දාන්න උඩින් විතලයකින්. ඊට පස්සේ මේක ගත්තොත් එහෙම මේ පැත්තටයි මේ පැත්තටයි කියන්නේ දෙපැත්තම සමාන බල තියෙන්නේ සම්ප්‍රයුක්ත බලය නිව්ටන් බිඳුව. B අවස්ථාවේදී වස්තුවේ මත ඇතිවන ත්වරණය. එතකොට බලය තියෙනවා
වස්තුවේ ස්කන්ධය දීලා තියෙනවා right F බලය තියෙනවා වස්තුවේ ස්කන්ධය දීලා තියෙනවා අපි අහන්නේ ත්වරණය. එතකොට මේ FMA සම්බන්ධ වෙන සමීකරණය මොකක්ද? F සමානයි MA. ත්වරණය ගණනය කරන්න නම් F විදීම M හොයන්න ඕනේ අපි right. එතකොට F කියන්නේ මේක සංයුක්ත බලය අපි ගණනය කරා නිව්ටන් 30යි. එතකොට මේකේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. එතකොට අපිට ත්වරණය එනවා 15යි ms ඍණ 1 කියලා. හරි. දැන් ඕගලන්ට තවත් ගානකට දෙන්න පුළුවන්. මෙහෙම දෙකට කඩන්න නැතුව right මේ පින්තූරේ දීලා කෙලින්ම මේ වස්තුවේ ත්වරණය ගණනය කරන්න දෙන්න පුළුවන්. දැන් ඕගලන්ට මේකෙදි කඩලානේ දුන්නේ. ඇයි? මුලින්ම සංයුක්ත බලය ගණනය කරන්න කිව්වා ඊට පස්සේ ත්වරණය හොයන්න. හරි. ඒව දෙක නැතුව කෙලින්ම ත්වරණය හොයන්න කියනවා. එතකොට ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා සංයුක්ත බලය ගණනය කරලා ඊට පස්සේ ත්වරණය හොයන්න. C වල දෙනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය අපි කරා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ A කියන මොකක්ද අහනවා මේ A මුලින්ම තියෙන්නේ රේඩියෝ තරංග සහ රූපවාහිනී තරංග. එතකොට A කියන්නේ රේඩියෝ හෝ රූපවාහිනී තරංග. ඊට පස්සේ B කියන්නේ ශුද්ධ තරංග මයික්‍රෝවේව්ස්. C කියන්නේ මෙතන B දෘශ්‍යාලෝකය මෙතන තියෙන්නේ. අපිට දෙවෙනි ස්ථාන දැන් අපි මයික්‍රෝවේව්ස්. හරි දැන් මෙතන A ගත්තොත් එහෙම කොනේම තියෙන්නේ රේඩියෝ තරංගයි රූපවාහිනී තරංගයි. එතකොට මෙතන දෙකක් තියෙනවා ඇත්තටම දෘශ්‍යාලෝකයට කලින් මොකක්ද ශුද්ධ තරංග සහ අදෝරක්ත කිරණ. එතකොට මේ දෙකෙන් එකකට ලකුණු දෙන්න ඕනේ. තරංග අනුපිළිවෙල සගෙන තිබෙන තරංග වර්ග ලියන්න. එතකොට B වල ලියන්න පුළුවන් ඕන. A වල ලියන්න පුළුවන් රේඩියෝ තරංග සහ රූපවාහිනී තරංග. B වල ලියන්න පුළුවන් ශුද්ධ තරංග සහ අදෝරක්ත තරංග. ඊට පස්සේ දෘශ්‍යාලෝකය දෙන දෘශ්‍යාලෝකයට පස්සේ පාරදම්බුල IR ඉන්ෆ්‍රාරෙඩ් ඊට UV අල්ට්‍රාවයලට් අදෝරක්ත තරංග තමයි IR කියලා කියන්නේ. C ගත්තොත් එහෙම මේ ගැමා කිරණත් පාරදම්බුල කිරණත් අතරමැද තියෙන්නේ X කිරණ.